අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. මේ වීඩියෝ එක පිරිනැමෙන්නේ අපේ ආදරණීය ස්වාමිපුරුෂයන්ට. ඇත්තෙන්ම කියනවා නම් හස්බන්ඩ්ට වයිෆ්ට කියලා කිසිම කෙනෙක්ට වෙනස් වෙන වීඩියෝස් නැහැ. මේ හැම එකක්ම හස්බන්ඩ්ව එකතු කරගෙන බලන්න ඕනේ ඒවා. ඉතින් ඔයාට ලැබිලා තියෙන්නේ ඔයා හැම අතින්ම ප්‍රාර්ථනා කරපු වගේ සහකරුවෙක් නම් සහකාරියක් නම් ඔයා තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම පුරුෂයා. ඒ වගේම වාසනාවන්තම ගැහැණිය. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම එකට යනකොටනේ ලස්සන ඕනම දෙයක් සාර්ථක කරගන්න පුළුවන් එතකොටයි. මේ ලෝකේ ඕනම මිනිසෙක්ට හොඳ වගේම නරකක් තියෙනවනේ. ඉතින් ඔයාලා දෙන්නටම සුළු අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒවා ගැන මන අවබෝධයකින් දෙන්න ගැනම හොඳට අවබෝධ කරගනිමින් තමයි මේ පෞල් ජීවිතය ලස්සන වගේම සාර්ථක ෆැමිලි ලයිෆ් එකක් කරගන්න පුළුවන්. ඔයාලගේ මේ පවුලට එකතු කරගන්න බලාපොරොත්තු වෙන මේ අලුත්ම සමාජිකයාගේ සියලුම දේ ලබා දෙන්නේ මේ ඔයාගේ ආදරණීය බිරිඳ. ඉතින් මේ ගර්භණී භාවයට ඇය පත් වුණාම ඇයගේ යුතුයකමක් තියෙනවා මේ ගර්භය ආරක්ෂා කරගෙන මේ සති 40ම මේ පවුල වෙනුවෙන් ඇය කැප වෙන්න. ඉතින් ඒ වගේම විශාල වගකීමක් මේ සති 40 තුලදීව හස්බන්ඩ්ටත් තියෙනවා. මොකද එයා ආරක්ෂා කරන්න ඕනේ එයාගේ වයිෆ්ව සහ එයාගේ ලැබෙන්න ඉන්න දරුවව. ඒක නිසා දෙන්නටම මේ වගකීම සමානව පැවරෙනවා. විවාහ ජීවිතයට පත් වුණයින් පස්සේ හස්බන්ඩ් කියන්නේ වයිෆ්ගේ එකම ලෝකය වෙනවා වගේම හස්බන්ඩ්ටත් තමන්ගේ එකම ලෝකය වෙන්නේ තමන්ගේ වයිෆ්. ඒ කියන්නේ තමන්ගේ පවුල. මේ දෙන්නම නැතුව එක්කෙනෙක්ට පමණක් පරිපූර්ණ පවුල් ජීවිතයකට මඟ පාදන්න කොහොමවත් බෑ. ඉතින් මේ ගල්පණී කාලය කියන්නේ තමන්ගේ හස්බන්ඩ්ගේ රැකවරණය වෙනදාටත් වඩා 100%කින් ලැබෙන්න ඕන කාල පරිච්ඡේදයක්. තමන්ගේ අම්මගේ තාත්තගේ රැකවරණේ රැජිනක් වගේ ඉඳලා වෙන පිරිමියෙකුගේ යටතට ආවහම මුළු ජීවිතේම බාර දෙන මේ ගැහැණිය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පරාර්ථකාමී ආත්මයක් තියෙන පුද්ගලයෙක්. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ ජීවිතයට කිසිදු විදියකින් වේදනාවක් දෙන්නේ නැතුව පරිස්සමින් රැක බලාගෙන ඉදිරියට යන්න. මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්‍රෙග්නන්ට් කාලය. මේ ගර්භණී භාවයට පත් වුණයින් පස්සේ කොහොමද මේ අපි අපේ වයිෆ් ආදරෙන් බලාගන්නේ කියලා. සමහර කෙනෙක්ට මේක යටහත් පහත් වීමක් වගේ, ඒ කියන්නේ සෙකන්ඩ් වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒක කොහොමවත් වෙන්නේ නැහැ. මොකද තමන්ගේ ඉකෝ එක පොඩ්ඩක් පැත්තකට දාන්න. තමන්ගේ එක ගති පැවතුම් චුට්ටක් වෙනස් කර ගන්න වෙනවා. ඇය වෙනුවෙන් තමන්ගේ බබා වෙනුවෙන් එහෙම දෙයක් කරන්න මේ වෙලාවේදී අනිවාර්යෙන් හස්බන්ඩ් කෙනෙක් පෙළඹෙන්න ඕනේ. මෙතනදී හරිම වැදගත් ඔයා එකිනෙකා කෙරෙහි දක්වන වැටහීම. ඉතින් මේ මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එක දිගටම පවත්වාගෙන යන්න. එතකොට පෞල් ජීවිතය සාර්ථක වෙනවා වගේම තියෙන ආදරයත් ටික වැඩි වෙනවා. මුලින්ම අපි කතා කරමු ගර්භණී කාලයේ මාස 3ේදී වයිෆ්ට ඇති වෙන්න පුළුවන් දේවල් වලින් කිහිපයක් විතර. මම වෙනම වීඩියෝ වලින් කරලා තියෙනවා මොනවද විශේෂම අපිට ගර්භණී මුල් කාලයේදී වෙන්නේ, පසු කාලිනව වෙන්නේ කියලා. ඒ වීඩියෝස් බලලා ඔයාලා අයිඩියා එකක් ගන්න. ඊට පස්සේ මේ ගැන තවත් පුළුල් වැටහීමක් ඔයාලට ලැබෙවි. ඉතින් මේ මුල් කාලයේදී ඇයට වමනේ ඉන්න පුළුවන්, කලන්ත කැරකින්න වෙන්න පුළුවන්, තෙහිට්ටුව මානසික විඩාව, ඉක්මනට තරහ යන ගතිය, වගේම ආදරය වැඩි වෙන ගතිය, ඒ වගේම තමයි ශාරීරික විඩාව. ඉතින් එකිනෙකී ගොඩාක් දේවල් ශාරීරිකවෙන්ම මානසිකව වෙහෙස කර ගතියකින් තමයි මේ කාන්තාව ඒ කාලෙදී ඉන්නේ. ඒ වගේම තමයි සති 12න් පස්සේ ක්‍රමානුකූලව මේ කුස ඉදිරියට නිරායනවත් සමගම, ඒ කියන්නේ බබා වර්ධනය වෙනවත් සමගම මේ ශාරීරික අපහසුතාව වෙහෙස කර ගතිය, කොන්දේ කැක්කුම, ඔළුව කැක්කුම, නිතර මුත්‍රා යන ගතිය, ඒ වගේම තමයි නිින්දා ගැනීමට ඇති අපහසුකම, Tamanට එක විදියකට ඉන්න අපහසුයි වාඩි වෙලා, ඒ වගේ නොයෙකුත් අපහසුතාවයන් වගේම දරු ප්‍රසූතියට ළඟා වෙනවත් එක්කම තියෙන සියලුම ශරීර වගේම මානසික වෙනස්කම් වලදීද මේ හස්බන්ඩ්ගේ සපෝට් එක අනිවාර්යෙන් ඇයට අවශ්‍යයි. ඒ නිසා සමහර විට වයිෆ් හස්බන්ඩ්ගේ ගෙදර ඉන්න පුළුවන්. සමහර විට ඒ දෙන්නගේම ගේක ඉන්න පුළුවන්. නැත්නම් මේ කාන්තාව
රැකියාවක නිරත වෙන කාන්තාවක් වෙන්න පුළුවන්. නිවසේ ඉන්න කාන්තාවක් වෙන්නත් පුළුවන්. මේ මොනියම් අවස්ථාවක හිටියත් ඔයා නිරන්තරයෙන්ම ඇය සමග සිටින බව, ඇයට කලින් වගේම ආදරය දක්වන බව ඔයා අනිවාර්යෙන් ඇයට පොරොන්දු වෙලා තියෙන්න ඕනේ. මේ ගර්භණීභාවයට පත්වෙන එක සාමාන්‍ය දෙයක්. මේක හැම කාන්තාවක්ම ලක් වෙන දෙයක් කියලා ඒක නිකන් සුළුවට හිතාගෙන ඉන්න පිරිමිත් ඉන්නවා. මම මේ කියන්නේ හැම පිරිමියෙක් ගැනම නෙමෙයි. ගොඩක් පිරිමි ඉන්නවා හරිම ආදරණීයව, හරිම ආදරෙන් තමන්ගේ වයිෆ් බලාගෙන. ඒ වගේම අතලොස්සක් දිනා සමහර වෙලාවට මේක තමන්ගේ දෙයක් නෙමෙයි. ඔයා ගැහණියක්ව ඉපදුනා නම් මේක ඒ විදියට දරාගෙන තුකමිටු කරන්න. ඔයා දැනගන්න ඕනේ වගේ ඒකේ වගකීම ඇයටම පවරලා, ඒ ඇයටම මානසිකව පීඩාවට පත් කරලා එහෙම ඉන්න පවුල්වල ඉන්න ස්වාමි පුරුෂයන්ත් ඉන්නවා. එහෙම කරන්න එපා. ඇත්තටම මේක තමයි ලෝකයේ තියෙන දරාගන්න අමාරුම වේදනාව. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ. මේකට මේ කාන්තාව ලක් වෙන්නේ ඒ දෙන්නාගේම වමනාව මත. අය එහෙම පරිත්‍යාගයක් කරන්නේ මේ තමන්ගේම පවුල වෙනුවෙන්. ඒ පරාර්ථකාමී හැඟීමට ඔයත් සහභාගී වෙන්න ඕනේ. ඔබත් එකතු වෙන්න ඕනේ. ඇයව අගය කරන්න ඕනේ. ඇයට මාතෘත්වය වගේම ඔයාට පීතෘත්වය ලැබෙන්නේ මේ ඇයගේ කැපවීම වෙනුවෙන්. ඒ නිසා කිසිසේත්ම මේ දේ සුළුවට හිතන්න යන්න එපා. ඉතින් අපි දැන් බලමු මොනවද ඔයා හස්බන්ඩ් ආදරණීය ස්වාමි පුරුෂයෙක් විදියට කරන්න පුළුවන් දේවල් මේ ගර්භණී කාලයේ පුරාවටම කියලා. ඇයත් සමග මේ ක්ලිනික් වලට සහභාගී වෙන්න. ඒ කියන්නේ මාතෘ සායන තියෙන. ඒ මාතෘ සායන වලට පුළුවන් හැම අවස්ථාවකදීම ඇයත් සමග යන්න. නිවසේ තවත් ළමයින් ඉන්නවනම් ඒ ළමයි එක්ක කාලය ඔයා ගත කරන්න බලන්න. ඇයට විවේකයක් ලබා දෙන්න. නිවසේ තව වැඩ කටයුතු තියෙනවනම් ඇය උපකාරයක් ඉල්ලා සිටිනවනම් ඒකට බැහැ කියන්නේ නැතුව ඒ දේ ඒ වෙලාවෙම කරලා දෙන්න බලන්න. ඔබ ඇයත් සමග මානසිකව වෙනස් පටන් ගන්නවා. ඔයත් සමහර විට ඡායාරූපකරණයට වැඩිපුර ආස කරන කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් මේ අලුත් අවස්ථාව, අලුත් වෙනස් වීම සටහනක් තියාගෙන, ඒ වගේම ෆොටෝ එකක් අරගෙන ඒක වෙනමම ඒ දිනය සඳහන් කරලා මතක පොතකට ඇතුළත් කරගන්න එක හරිම වටිනවා. ඒ කියන්නේ ප්‍රෙග්නන්සි ජර්නල් එකක් තියාගන්න. මේ සියලුම මතකයන් ඒ පොතේ සඳහන් කරන්න. එතකොට මේ කුසේ ඉන්න දරුවටත් පසු කාලීනව එයාට ලස්සන මේ මතක සටහන් පොත ඔයාලා දෙන්නට ගිෆ්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයත් ඔයා ගැන වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාගේ සෞඛ්‍ය ගැන ඔයා අවධානය යොමු කරන්න ඕනේ 100%. මොකද මේ අවස්ථාවේදී ඔයා අසනීප වුණොත් ඇයට මෙන්න මේ පවුලටම ලොකු කරදරයකට තමයි පත් වෙන්න වෙන්නේ. ඒ නිසා වෙනදාට වඩා තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාට පුළුවන් ඇයට තෑගි වශයෙන් නිදා ගැනීමට පහසු කරන ප්‍රෙග්නන්සි පිලෝ එකක්, බොඩි පිලෝ එකක් ගිෆ්ට් කරන්න. වෙනදාටත් වඩා විශ්ලේෂණමත් වන්න. නිතරම ඇයව සතුටින් තියාගන්න උත්සාහ කරන්න. ඇයත් සමග මේ ගර්භණී කාලයේදී අත්දෙන වෙනස් වීම ගැන කතා බහ කරන්න. ඇයත් එක්ක ඉදිරිය සැලසුම් කරන්න. ඩිලිවරි ප්ලෑන් එක ගැන, ඊට පසුව කොහොමද ඔය දෙන්න මේ වැඩ සැලසුම් කරගන්නේ කියලා දෙන්නත් එක්කම ප්ලෑන් කරන්න. ඒ වගේම තමයි ඇයගේ සිත නිතරම සතුටින් තියාගන්න වග බලා ගන්න ඕනේ. ඒකේ සම්පූර්ණ වගකීම ඔයා සතු. සමහර දවසකට සර්ප්‍රයිස් ගිෆ්ට්ස් ලබා දෙන්න පුළුවන්. පුංචි තෑග. ඉතින් ඇය ගොඩක් සතුටු වෙවි මේ වගේ දේවල් වලින්. ඇයට අවශ්‍ය පෝෂණය අනිවාර්යයෙන්ම සපයන්න ඕනේ. ඇය නිසි පරිදි මේ පෝෂණය ලබා ගන්නවද කියන එක ගැන ඒ වගේම සොයා බලන්න. ඒ වගේම තමයි ඇය සමග කාලය ගත කිරීමට උනන්දු වෙන්න ඕන. මොනෑම අවස්ථාවක වුණත් ඇයගේ ශරීරයේ සිදුවන වෙනස් වීම ගැන, සම්බන්ධ වෙනස් වීම ගැන, තිබුණ ලස්සනට වඩා දැන් ලස්සන අඩු වෙලාද කියන එක ගැන වෙනත් අය ඉදිරියේදී හෝ ඇයට හෝ ප්‍රකාශ කිරීමෙන් වළකින්න. එහෙම කියන්න යන්න එපා. ඇය වෙනදාට වඩා ලස්සන වී ඇති බවත් අනිවාර්යෙන් කියන්න ඕනේ. විහිළුවකට හෝ තම මිත්‍රයන් ඉදිරියේදී ඇය ගැන නරක විදිහට, විහිළුවකට හෝ තමන්ගේ යාළුවන් ඉදිරියේදී ඇයව පහතට දාලා කතා කරන්න යන්න එපා. ඇයට වමනය, කලන්ත ගතිය ගර්භණී මුල් කාලයේදී ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒකට පිළියම් සොයා බලලා ඒකට අවශ්‍ය ක්‍රම පිළිවෙත් ඇයට කරන්න උපකාරී වෙන්න. ආහාර වේල් පිසිනකොට ඔයාට පුළුවන් නම් උයලා දෙන්න, ඒක කරලා දෙන්න. නැත්නම් ඇයට උදව් කරන්න. ඇයව රාත්‍රී ආහාර වේලකට ඇය කැමති තැනකට එක්කගෙන යන්න. ඒක ඇයට මානසිකව සතුටුදායක දෙයක් වේවි. ඇයගේ අවශ්‍යතා ඕමනා ගැන නිතරම ඇයගෙන් අසා දැනගන්න. අඩුවක් තියෙනවා නම් ඒවා ඉෂ්ට කරලා දෙන්න. ඇයට කලින් තිබුණට වඩා වැඩි ආදරයක් ඇය වෙත දැන් ඇති බව අනිවාර්යෙන් ප්‍රකාශ කරන්න ඕනේ.
ඇයගේ කොන්ද රිදෙනවා නම්, කකුල් රිදිමිලා නම්, ඔළුව කැක්කුමක් තියෙනවා නම් මසාජ් කරන්න. ඇයට ඒක ලොකු සැනසිලිදායක දෙයක් වේවි. ඒ වගේම තමයි ඇයට කිහිප වතාවක් වොෂ්රූම් එකට යන්න වේවි. දවල්ට වගේම රැටත් එහෙම වේවි. ඒක අතිශය සාමාන්‍යයි. ඒවට විහිළු තහළු කරන්න යන්න එපා. සමහර දැනීම්, සමහර හැඟීම් ඇයට සමානව ඔයාටත් දැනේවි. නමුත් ඇය ඉන්නේ ඇගේ හෝමෝන ඒ වගේම ඇය ඉන්නේ ඇගේ ශරීරයේ සිදුවන වෙනස් වීම් සමගම මනසෙත් ඇති වෙන වෙනස් වීම් එක්ක ෆයිට් කරන කාලෙක තමයි මේ ඉන්නේ. ඒක නිසා නිතරම ඇයට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන. ඇයගේ දුක, සතුට, වෙනස් වීම් හඳුනා ගන්න. ඇය සමග ඒවා බෙදා ගන්න. ඇයට කිසිදු විටකදී බර උසුරන්න ඉඩ දෙන්න එපා. තව දෙයක් තියෙනවා. ඔයා බලාපොරොත්තු වෙන්නේ දුවෙකුට නම් ලැබෙන්න ඉන්නේ පුතෙක් නම්. ඔයා බලාපොරොත්තු වෙන්නේ පුතෙක්ට නම් ලැබෙන්න ඉන්නේ දුවෙක් නම්. ඒ ගැන කිසිදු දෝෂාරෝපණයක් තමන්ගේ වයිෆ්ට කරන්න යන්න එපා. මොකද ඇයට ඒකට වග කියන්න බෑ. ඒක ඇඟින් වෙන ක්‍රියාවලියක්. මේ විදියට වෙනද වගේම වෙන්නේ නැතුව කලින් තිබූ දේවල් විදියටම අපේ දේවල් ෂෙඩියුල් කරන්නේ නැතුව දැන් ටිකක් වෙනස් වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. මොකද අපේ රූටින් එක ඇයගේ රූටින් එකත් එක්ක හදා ගන්න ඕනේ. මේ කාල පරිච්ඡේදයේ විශේෂයි. මේ ඔක්කොම කරන්නේ අපේ මේ අලුත් සමාජිකයා වෙනුවෙන්නේ. ඒක රඳා පවතින්නේ මේ ආදරණීය භාර්යාවගේ ශරීර තත්ත්වයන් මත. ඉතින් සියලුම හස්බන්ඩ්ස්ලා මේ ගැන දෙවරක් හිතන්න ඕනේ. ඔයා කරන දේවල් මේ අමාරු කාලයේදී ඇය සහ මේ ඇයගේ කුසේ ඉන්න රත්තරන් දරු පැටියද මේ මුළු ජීවිත කාලයේදීම ඒව මතක තියාගන්න. ඔයා කරන කැපකිරීම ඇයට මෙන්න මේ කිරි පැටියාටද සදාකල් මතක තියෙනවා. ගර්භණී කාලයේ, ප්‍රසූත කාලයේ මෙන්න පසු ප්‍රසව කාලවලදීද තමාට උදව් කරපු, තමාගේ සිත ආදරෙන් බලාගත්තු යම් කෙනෙක් ඉන්නවා නම් ඒ කිසිම කෙනෙක්ව මේ ගැහැණියට මේ ජීවිත කාලය පුරාවටම අමතක වෙන්නේ නැහැ. මොකද ඒ අවස්ථාව තමයි ගැහැණියක් ලක්වන ඉතාමත් අසරණ අවස්ථාව. මේ පුද්ගලයන්ට කෘතගුණ දැක්වීමටත් සැලකීමටත් ඇය එලෙසම වග බලා ගන්නවා. එහෙනම් ඔබයි මේ ජීවිත කාලයේදීම ප්‍රාර්ථනා කරන ආකාරයටම ලස්සන පෞල් ජීවිතයක් ගත කිරීමට මෙන්ම තවතවත් මේ පෞල් ජීවිතය ලස්සන වීමට මේ කිව්ව සියලුම දේවල් උපකාරී වේවා කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලුම දෙනාට සුබ සතියක්. අපි නැවත හමු වෙමු.